ඔන්න ගොඩක් ආදරෙන් මදුෂි මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද අපි බලමු බබාගේ හෙම්බිරිස්සාව ගැන මගේ අත්දැකීම් තමයි මම share කරගන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලෝගේ වටිනා අත්දැකීම්, ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් comment කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් බබාගේ පළවෙනි හෙම්බිරිස්සාව කියලා කතා කරනකොට අර උදේට චූටි පැටියට මේ නහය බුරුල් වෙන්නේ අන්න ඒක ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඇත්තට මගේ පැටියටත් ගෙදර ආව මුල් කාලේ ඉඳන්ම යාගේ නහය ටිකක් උදේට බුරුල් වෙනවා වගේ. අනේ මං හිතුවා මගේ පැටියට මේ ඉපදිච්ච අලුතම සෙම හැදිලා කියලා. ඇත්තටම ටිකක් හොයලා බලනකොට ඒක සෙම හැදිලා නෙවෙයි. එයා වෝටර් බෑග් එක ඇතුළේනේ හිටියේ. ඉතින් ඒ නිසා ඒ තෙතමනේ ඒගොල්ලෝගේ නහයේ රැඳිලා තියෙනවා. ඒක ටික ටික තමයි ඉවත් වෙන්නේ. ඇත්තටම එයා උදේ සීතලට ඒ වගේ නහය බුරුල් වෙලා වගේ තියෙනවා. ඉර පායනකොට ටික වෙලාවක් යනකොට එයාගේ තෙත සෙම ගතිය අර උදේට නහය බුරුල් වෙන ගතිය නැති වෙනවා. ඉතින් ඒ ගැන නෙවෙයි කතා කරන්නේ. ඒක ඇත්තටම බබාට සෙම හැදිලා නෙවෙයි. ඒගොල්ලොන්ගේ නාසයේ ඒ වතුර තෙතමන ගතිය තමයි ඒක. ඒක නෙවෙයි මම මේ කතා කරන්නේ. බබාට මාස 6 වෙච්ච ගමන් අපි අමතර ආහාර පටන් ගන්නවනේ. ඉතින් කෑම යුද්ධය ගැන අම්මලාට ලොකු අත්දැකීමක් තියෙනවනේ. ඉතින් මමත් ඒ කෑම යුද්ධෙට මුහුණ දෙනකොට ඉතින් ඔන්න බබාට කෙසෙල් දුන්නා. ඉතින් බබාත් ආසාවෙන් කෙසෙල් කෑවා. ඇත්තට මෙයා ආසාවෙන් කාපු එකම දේ තමයි කෙසෙල්. කිසි දෙයක් කවා ගන්න බැරි වුණා මුලදී. ඉතින් ඒ වුණාට බබාට නිකන් කෙසෙල් කැවුවට පස්සේ සෙම වගේ තිබ්බා. මම ඒ හින්දා දවස් 3කට පස්සේ ආයෙ කෙසෙල් තීලා බැලුවා. එතකොට බබාට සෙම වැඩි වුණා. එතකොට මම තේරුම් ගත්තා මේ කෙසෙල් වලට තමයි බබාට සෙම හැදෙන්නේ කියලා. ඉතින් එයාගේ නහයෙන් දියර වගේ ගලන්නත් ගත්තා. ඇත්තටම බබාට සෙම හැදුනේ කෙසෙල් නිසා. ඒකට එක හේතුවක් තමයි කෑම පටන් ගන්නකොට සාමාන්‍යයෙන් බබාලට සෙම හැදෙනවා. මොකද ඒ කෑම වල ඇලර්ජි පෙන්නනවා ඒ විදිහට. ඉතින් මගේ බබාට කෙසෙල් ඇලර්ජි වුණා. ඒ නිසා එයාට සෙම හැදුනා. ඒක තමයි යාගේ පළවෙනි සෙම් ප්‍රතික්ෂාව. ඉතින් ડોක්ටර් ගාවට ගියාම බබාව චෙක් කරලා කිව්වා මෙයාට කිසිම බෙහෙතක් අවශ්‍ය නැහැ. එයාගේ සෙම් ප්‍රතික්ෂාව නිකම්ම හොඳ වෙලා යයි කියලා. ඉතින් අපි අම්මලා විදියට ටිකක් වැඩිපුර හිතන නිසා මම මීට කලින් මගේ ප්‍රෙග්නන්ට් කාලේ මම බෙහෙත් ගත්තු ડોක්ටර්ට කතා කළාම එයා කිව්වා බබාට පිරිටන් සිරප් දෙන්න මාස 6 බබාට තේ හැඳි 2මාරක් කියලා. ඉතින් ඒකත් මම අහගෙන ඒ වගේම ඉතින් අපි අම්මලාගෙන උපදෙස් ගන්නවනේ. ඉතින් මට මගේ යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ අම්මලා මට කලින්. ඉතින් එයාගෙන් කතා කරලා ඇහුවාම ඒගොල්ලෝ කිව්වේ සාමාන්‍යයෙන් සෙම හැදුනාම බබාට ඩ්‍රොප් එකක් වගේ දෙනවා කියලා. ලොකු ප්‍රමාණයක් නෙමෙයි ඩ්‍රොප් එකක්. ඉතින් මමත් පීටන් සිරප් එක ගෙදර ගෙනල්ලා ඒක කඩලා බලනකොට ඒකේ තිබ්බා බබාලට අවුරුදු 2කට අඩු බබාලට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ නැහැ පිරිටන් සිරප් එක දෙන එක. ඉතින් ඒ නිසා මම හිතුවා මම බබාට පිරිටන් සිරප් දෙන්නේ නැහැ ડોක්ටර් කියන එක අහලා මෙයාට හොඳ වෙන්න දෙනවා නිකම්ම කියලා. ඉතින් ඇත්තටම මම පැන්ඩෝල් සිරප්වත් පාවිච්චි කරේ නැහැ. බබා හොඳට දඟලමින් සෙල්ලම් කරමින් හිටියා. සති දෙකකට පස්සේ එයාගේ සෙම් ප්‍රතික්ෂාව සම්පූර්ණයෙන්ම හොඳ වුණා. ඉතින් බබාගේ නාසයෙන් දියර වගේ ගලනකොට එයාට අපහසුයි වගේ දැනෙනකොට ඒක අපිට අපහසුයි. ඒ වුණාට ඇත්තටම කියනවා නම් අපි බබාව බොරුවට බෙහෙත් වලට පුරුදු කරන්න හොඳ නැහැ. ඇත්තටම සතුටු හිතෙන කාරණේ මගේ බබාට දැන් කෙසෙල් කන්න පුළුවන්. එයාට ඇලර්ජි වෙන්නේ නැහැ. එයාට සෙම හැදෙන්නේ නැහැ. ඉතින් මම බෙහෙත් දුන්නා නම් වෙන්නේ එයා තුල ඒ ප්‍රතිශක්තිකරණය හැදෙන්නේ නැහැ. ඒ නිසා කලබල වෙලා බොරුවට බෙහෙත් දෙන්න යන්න එපා. ඇත්තටම සෙමට බෙහෙත් කරන්න අවශ්‍ය බබා මලානික වෙලා ඉන්නවා නම් ඒ වගේම බබාට උණ හැදුනා නම් ඒ වගේ වෙලාවට තමයි එයාට බෙහෙත් කරන්න අවශ්‍ය. ඒකත් ඕගොල්ලෝ තීරණය කරන්න එපා. ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න. ඉතින් මගේ බබා දැන් හොඳට කෙසෙල් කනවා. එයාට ඒක ඇලර්ජි නැහැ. එයා තුලේ ප්‍රතිශක්තිකරණය ඇති වුණා. ඒ නිසා මට ගොඩාක් සතුටුයි. මගේ බබාට මම බෙහෙත් කරපු නැති එක ගැන. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් ඔයගොල්ලෝ කියන්න. මේ ගැන ඊට වැඩි විස්තර දන්න අම්මලා අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න අපිට දැනගන්න.
මේක ෂෙයා කරන්න, ලයික් කරන්න, මාව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් බයි බයි.